සචින් ලියනගේ කියන්නේ ලංකාවේ ඉන්න කඩවසම රංගන ශිල්පියෙක්. ජනප්‍රියත්වය ඉහළින්ම උණු කාලෙක ආරංචි වෙනවා සචින් පෙම්වතෙක් වන බවට. ඒ ශේත්‍රයේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන දුෂේනි මියුරාංගි සමග ඔවුන් සම්මාන උළෙලවලදී සමාජ මාධ්‍යයේ ආදරණීය යුවළක් හැටියට ප්‍රසිද්ධිය පෙනී උන්නා. කොහොම නමුත් මෑතකදී සමාජ මාධ්‍යයේ කසුකුසුවක් පැතිර ගියේ සචින් දුෂේනි ආදර කතාව දෙදරා ගොස් ඇති බවට. නමුත් ඒ ගැන සචින් හෝ දුෂේනි ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමක් සිදු කර තිබුණේ නැහැ. කොහොම නමුත් පුවත්පත්වකට අදහස් දක්වමින් සචින් සඳහන් කර තිබෙනවා තමන් මේ වෙද්දි තනිකඩ ජීවිතයක් ගෙවන බවට. මම දැන් තනිකඩ ජීවිතයක් ගත කරන්නේ. ආදරය කියන්නේ හොඳ අත්දැකීමක්. හැබැයි ආදරේ සුන්දර වෙන්නේ රවට්ටන්නේ නැතුව අවංකව ආදරය කරනකොට. තමන් ආදරය තුළ බලාපොරොත්තු වන්නේ ආදරය සහ අවංකකම බවත් සචින් කියලා තිබුණා. ආදරය සහ අවංකකම තමයි මම වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ. අපි හැමෝම සර්ව සම්පූර්ණ මිනිස්සු නොවේ. ඉතින් ජීවත් වෙනකොට වැරදි අඩුපාඩු වෙනවා. ඒ දේවල් කතා බහ කරලා හදාගෙන සහයෝගයෙන් ජීවත් වීම ආදර සම්බන්ධතාවකදී මම බලාපොරොත්තු වෙනවා. සචින් මේ කතා කරන්නේ ආදරය ගැන කලකිරීමකින්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අනේ නැහැ. ආදරය කියන්නේ සුන්දර අත්දැකීමක්. ගැළපෙනවා කියලා තීරුණාම එකතු වෙන එකත් කාලයක් යද්දී නොගැළපෙනවා කියලා තීරුණාම වෙන එකත් මිනිස් ජීවිතයේ සාමාන්‍ය සංසිද්ධියක්. එහෙම තමයි සචින් කියලා තිබුණේ.